මැහුම් ඉගෙන ගන්න මට වගේම ඔයාලටත් සමහරක් පුංචි තැන් අමතක වෙනවා වරදිනවා නේද? කරන මේ පොඩි වීඩියෝ එක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා. මුලින්ම අපි ෂිපර් එක අල්ලන්න කපා ගන්න කොටස් දෙකෙන් ගෝල්ෆි හැඩය තියෙන පැත්ත කල්සමට තියලා ඇටච් කරගන්නවා. ඊට පස්සේ ඒකට උඩින් ආයිත් නැවත ලස්සනට නීට් එකට අවුට්ලයින් එකක් යවා ගන්න ඕනේ. ඊපස්සේ අපි අල්ලගන්න ෂිපර් කොටසේ හෙඩ් එක යටපැත්තට හිටින්න ඒ ගෝල්ෆි කොටස උඩින් තබාගෙන දෙපාරක් විතර මෙන්න මේ ආකාරයට මසා ගන්නවා. දෙපාරක් මසා ගත්තම එතන හරිම ශක්තිමත්ව හිටිනවා. මේ අවස්ථාවේදී ඔයාලට one side foot එකක් උනත් මේකට පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ දැන් ගෝල්ෆි හැඩය මසා ගන්නයි තියෙන්නේ. ඒ සඳහා ඔයාලට පුළුවන් ගෝල්ෆි හැඩයට කාඩ්බෝඩ් කොටසකින් ගෝල්ෆි හැඩය කපා ගන්න. ඊට පස්සේ ඒක එතන තියලා අයන් කරාම පේන්නේ නැති චෝක් එකක් ආධාරයෙන් හැඩය ඇඳ ගන්නත් පුළුවන්. ඒ විදිහට හැඩය ඇඳගෙන ලස්සනට ඒ හැඩය මසා ගන්න ඕනේ. ඒ හැඩය මසා ගද්දී ඒ කෙළවරින් වක්‍ර වෙන විදිහට මසා ගන්නකොට ෂිපර් එකේ යට කොටසේ තියෙන කොටස උඩට නමාගෙන එතන වක්‍රය මසා ගන්න ඕනේ. ඒ ෂිපර් එකේ එක කොටසක් අහු වෙන්න බෑ මැසුමට. ඊට පස්සේ අපි මසාගත්ත අනිත් කොටස අරගෙන ෂිපර් ඒ කොටස උඩින් ෂිපර් එක මෙන්න මේ විදිහට තියාගෙන කෙළවරින් මසා ගන්නවා. දැන් කලිසම් කකුල් කොටස අරගෙන ඒකෙන් කාලක් විතර ඇතුළට නමලා අර ෂිපර් කොටස උඩින් ඒ කොටස තියෙනවා. මෙතෙන්දි ගාන්ට ඉන ළඟින් ගාන්ට හිටින්න ඕනේ. උස කොටයක් එන්නේ නැති වෙන්න. ඒකත් මේ විදිහට මසා ගන්නවා. අර එහා පැත්තේ කොටස මසාගත්ත තැනට කෙලින් වගේ එනකම් මසා ගන්නවා. ඒක පාස් කරගෙන යන්න එපා. ඒකට අන්බැලන්ස් එකක් වෙනවා එතන. පොඩි ප්‍රමාණයක් ඕවර්ලැප් වෙන විදිහට මසා ගන්න ඕනේ. ඊට පස්සේ කලිසම අනිත් පැත්ත හරවලා කන පිට පැත්තෙන් කලිසමේ වක්‍ර කොටස ටික දුරක් වෙනකම්, ඒ කියන්නේ ෆුට් එකෙන් මසා ගන්න පුළුවන් තැනට එනකම් මසා ගන්නවා. ඊට පස්සේ මෙතනදී මේ පොටවල් දෙකෙන් එක පොටක් අනිත් පැත්තට හැරෙන්න මදිකමක් දක්වනවා. එන්නේ පොට හොයලා පොඩි කට් මාක් එකක් දාන්න ඕනේ. එතකොට අපිට පොටවල් දෙකම එක පැත්තට හරවගෙන ලස්සනට අවුට්ලයින් එකක් මසාගෙන යන්න පුළුවන්. දැන් ගෝල්ෆියේ මහපු කෙළවරේ ඉඳලා
පහළට යනකම් අවුට්ලයින් එකක් මසන්න ඕනේ. ෂිපර් එකක් අල්ලගන්න මේ තරම් ලේසි කියලා ඔයා හිතුවේ නෑ නේද? ඊට පස්සේ ෂිපර් එකේ රෙදි කොටසින් කපාගත්ත කොටස් දෙක එකට හිටින්න යටපැත්තෙන් මේ වගේ එතන ටැග් කරනවා. කොටස් දෙක එකට එකතු කරලා කෙලවරින්. ෂිපර් එකක් අල්ලගන්න මේ තරම් ලේසි කියලා ඔයා හිතුවේ නෑ නේද? දැන් ඉදිරිපස පළුවට දෙපස පොකට් දෙක අල්ලගන්න ඕනේ. ඒ සඳහා හොඳ පිට පැත්තට පොකට් කොටසෙත් හොඳ පිට පැත්ත හිටින විදිහට තියලා මෙන්න මේ විදිහට ඊට පස්සේ අපි දැන් මාක් කරලා තියෙන කන පිට පැත්තෙන් නේද? දැන් කන පිට පැත්ත හරවලා කන පිට පැත්තෙන් මේ ඉර දිගේ මහගෙන යනවා. මහගෙන ගිහිල්ලා මෙන්න මෙතනින් අනිත් පැත්තටත් පොඩ්ඩක් මසා ගන්නවා. අඟල් භාගයක කොටසක් මසා ගන්නවා. ඊට පස්සේ මෙන්න මෙහෙම ඒකට උඩින් අවුට්ලයින් එකක් දෙන්න ඕනේ. මට පොඩි අමතක වීමක් වුණා. මෙන්න මෙතන අර අපි අනිත් පැත්තට මසා ගන්න තැන පොඩි කට් මාක් එකක් දෙන්න ඕනේ. නැත්නම් අපිට එතෙන්දි කෙලින් කරගන්න බෑනේ රෙද්ද. මෙන්න මෙතන කට් මාක් එකක් දෙන්න ඕනේ. එන්න එතෙන්ට කට් මාක් එකක් දුන්නාම අපිට මෙතනින් ඒ හැඩ වෙන තැන කෙලින්. ඊට පස්සේ අපිට අවුට්ලයින් එක එතනින් ලස්සනට අරගෙන යන්න පුළුවන්. ඒ අවුට්ලයින් එක යට පැත්තට, ඒ කියන්නේ පොකට් එකේ පැත්තට තමයි අපි මේ අවුට්ලයින් එක දාන්නේ. ඊට පස්සේ මෙතන වැඩි කොටස මෙන්න මෙහෙම කපලා ඉවත් කරනවා. ඉවත් කරලා ඉවර වෙලා අවුට්ලයින් එක යට පැත්තට යන, ඒ කියන්නේ පොකට් කොටසට යන විදිහට මෙන්න මෙහෙම ලස්සනට මෙතන හැඩේ හදාගෙන අපේ පුට් වාසියට අවුට්ලයින් එකක් නැවතත් ලබා දෙනවා. පුට් එකේ වාසිය අරන් යන්නේ. එතකොට පුට් එකේ වාසිය අඟල් කාලක් විතර වෙනවා. ඒක හොඳටම ප්‍රමාණවත් මෙතනට. ඊට පස්සේ පොකට් කොටස මෙන්න මේ විදිහට නැවතත් නමලා අපිට අවශ්‍ය තැන තියාගෙන එහා මෙහා යනකොට පොඩ්ඩක් ටැග් කරගන්නවා. පොකට් එකේ යට කොටස හදනකොට ඕන මේ අවස්ථාවේදී අපිට යට කොටස ඕලොක් කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙන්න මේ වගේ වැඩක් කරගන්නත් පුළුවන්. මේ පොකට් කොටස එතනදී අනිත් පැත්තට නමා ගන්නවා. දැන් මෙහෙමනේ තියෙන්නේ. ඒ තියෙන එක කොන් දෙක අනිත් පැත්තට නමා ගන්නවා. ඒ නමාගෙන මහුමක් ගහගෙන යනවා.
මෙන්න මේ විදිහට දැන් මාපු කොටසින් පොකට් එක අනිත් පැත්ත හරවලා අවශ්‍ය තැන තියලා ටැග් කරගන්නවා. ඊට පස්සේ අපිට අවශ්‍ය ඉන වට දෙකෙන් බෙදලා එන ප්‍රමාණය මෙතන තියනවාද කියලා මෙන්න මේ අවස්ථාවේදී බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ අවස්ථාවේදී පොඩ්ඩක් එහා මෙහා කරගන්නත් පුළුවන්. ඊට පස්සේ කලිසමේ පිටිපස පළුව කොටස් දෙක අරගෙන ඒකේ ඩාට් දෙක කොටස් දෙකේම ඩාට් දෙක මසා ගන්න. ඊට පස්සේ ඒ කොටස් දෙකෙන් දකුණු අත පැත්තේ කොටස තමයි අපි වෙල්ට් පොකට් එක සකස් කරගන්නේ. ඒ කොටස අරගෙන ඒ කොටසේ ඩාට් එක මහලා තියෙන කෙළවරට අපි වෙල්ට් පොකට් එක මසා ගන්න සකසාගත් කොටසේ මැද හිටින විදිහට තියලා ඒ කොටුව වටේටම මසාගෙන යන්න ඕනේ. මෙතනදී මතක තියාගන්න ඕනේ වැදගත්ම දේ තමයි හැරෙන ස්ථාන වලින් ඉදිකට්ට යට ගහලා හරවන්න ඕන එක. එහෙම නැති වුණොත් අපි හිතන නීට් එක පොකට් එකෙන් ගන්න බැරි වෙනවා. දැන් මේ අපි මසාගත්ත කොටුවේ මැදින් කතුරකින් කපන්න ඕනේ. ඒ හින්දා අපි අඩි රූලක් අරගෙන මැදින් ඉරක් ගහ ගන්නවා. ඊට පස්සේ මේ දෙපැත්තෙන් භාගයක් පමණ හිටින විදිහට මෙන්න මෙහෙම ත්‍රිකෝණ කොටසක් ඇඳ ගන්නවා. ඊට පස්සේ අපි කතුරෙන් කපාගෙන යන්න ඕනේ. මැදින් පටන් ගත්තාම ඒ කොනට ගිහිලා අන්න එහෙම කොටස් දෙක කැපිලා යන විදිහට ත්‍රිකෝණ කොටසක් වෙන වෙන විදිහට කපා ගන්න ඕනේ. හරි පරිස්සමට කරන්න ඕනි තැනක් මෙතන. සමහර වෙලාවට අපේ නූල කැපිලා යන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා පරිස්සමට මෙන්න මෙහෙම ත්‍රිකෝණ කොටස නූල කෙළවරටම කැපුමක් දාන්න ඕනේ. නූල කෙළවරට මේ කොටස කැපුණේ නැත්තම් අපිට නීට්නස් එකක් ලබා ගන්නත් බැරි වෙනවා. හොඳට කැපෙන ටිකක් තුඩින් මේ වැඩේ ලස්සනට කරගන්න පුළුවන්. එහෙම නැත්නම් කතුරෙන්වත් කරගන්න පුළුවන්. මම කතුර පොඩ්ඩක් කැපෙන්නේ නැති නිසා පොඩි අපහසුයක් තියෙනවා. දැන් මේ කොටස යටපැත්තෙන් ඇතුළට දාලා අනිත් පැත්තට හරව ගන්නවා. ඊට පස්සේ මේ අවස්ථාවේදී ලස්සනට කොටුව හිටින විදිහට අයන් කරගන්න පුළුවන්.
ලස්සනට මසා ගත්තාම මෙන්න මේ වගේ ලස්සන නීට්නස් එකක් තියෙනවා පොකට් එකේ. ඊට පස්සේ පොකට් කොටස අනිත් කන පිට පැත්තෙන් පොකට් කොටසෙන් කොටසක් නමලා අර අපි හදාගත්ත කොටුව වැහෙන්න සකස් කරගන්න ඕනේ. ඊට පස්සේ ඒක අනිත් පැත්තට බලුවාම මෙන්න මේ විදිහට පේනවා. එහෙම හදාගෙන අර ත්‍රිකෝණ කොටස ලස්සනට තියාගෙන එතනින් මැහුමක් දාගන්න ඕනේ. ඒ විදිහටම අනිත් පැත්ත ටැග් කරගන්න. දැන් උඩ පැත්තෙන් නැතුව අනිත් උඩු පැත්තෙන් අවුට්ලයින් එකක් යන්න ඕනේ. කන පිට පැත්ත හරවලා දැන් මේ පොකට් කොටස උඩින් තවත් රෙදි කොටසක් තියා ගන්නවා. ඒ තරම්ම රෙදි කොටසක් තියා ගන්නවා. මේ කොටසේ මේ කොටස් දෙකම මම කපා ගත්තේ අඟල් 10ක් උසට 6මාරක් පළල 10ක් උස රෙදි කොටස් දෙකක් තමයි මම කපා ගත්තේ. දැන් සාදාගත්ත පොකට් කොටස උඩින් අර අනිත් පොකට් කොටස තියලා යට පැත්ත මෙහෙම මසා ගන්නවා. ඊට පස්සේ අර අපි කලින් මහපු නැති පැත්ත තියෙන්නේ. අන්නේ උඩ පැත්තේ ඒ පැත්ත මහ ගන්නවා. ඒ පැත්ත මහද්දි උඩ පැත්තෙන් තුන් පැත්ත මහ ගන්නවා. මෙතෙන් පොඩ්ඩක් පාරක් කරගෙනම මහ ගන්න. එතකොට අපි අර කලින් පස්සේ තියපු පොකට් කොටස මේ මැහුමත් එක්ක පොකට් එකට සම්බන්ධ වෙනවා. බලන්නකො මේක එකට ලස්සනට තියෙන විදිහ. යට කොටස එකම පාරයි පේන්න තියෙන්නේ.
ඊට පස්සේ මෙන්න මේ කලිසම් කකුල් කොටස මේ විදිහට නමාගෙන පොකට් එකේ කොටස් දෙක ත්‍රිකෝණ කොටසක් විදිහට නමාගෙන වටේම පොකට් එක මසා ගන්නවා. ඔයාලත් කලිසමක් කරන් බලන්නකො පොකට් එකත් එක්ක උඩ කොටස ත්‍රිකෝණයක් විදිහට නැමිලා තියෙනවද කියලා. එන්නේ කොටස මෙන්න මේ විදිහට තමයි සකස් කරගන්නේ. අපිට මේ පොකට් එක දිගටම අඟල් 20ක් විතර දිග රෙදි කොටසක් අරගෙන මහ ගන්නත් පුළුවන්. එහෙම කොටසක් රෙද්දෙන් කපා ගන්න අමාරු නම් 10ක් දිග කොටස් දෙකක් යොදාගෙනත් මේ වැඩේ මේ විදිහටම කරගන්න පුළුවන්. ඉස්කෝලෙන් දෙන රෙද්දේ අපිට 20ක් දිගට කොටසක් කපා ගන්න අමාරුයි. ඒක නිසා තමයි මම 10 කොටස් දෙකක් කපාගෙන මේ වැඩේ කරගන්නේ. ඊට පස්සේ වටේම හොලොක් කරගන්නවා. මේ හොඳ පිට මේ කන පිට දැන් මේ වටේ ඕලොක් කරගන්නයි තියෙන්නේ. කලිසමේ ෆ්‍රන්ට් කොටස උඩින් බැක් කොටස් දෙක හොඳ පිට හිටින විදිහට මෙන්න මෙහෙම තියලා අංශය දෙපැත්තෙන්ම මහගෙන යනවා. අංශයේ මහද්දී යටින් උස කොට එන එක බලපෑගෙන මහ ගන්න දැනගන්න. ඒකට ඉස්සෙල්ලාම උඩින් ගානට තියාගෙන ඊට පස්සේ කෙළවරවල් දෙක හරියට තියනවා කියලා එක ළඟ තියාගන්න. එතකොට අපිට ගානට මහගෙන යන්න පුළුවන් අංශය. හැම වෙලේම අගින් හදාගෙන යන්නේ රෙදි කොටස් දෙක. එතකොට අපිට වැඩිපුර ලූස්නස් එක අර අතරමැදට බෙදිලා ගිහිල්ලා ලස්සනට මහ ගන්න පුළුවන් වෙනවා. ඒ විදිහටම අනිත් සයිඩ් එකත් මහ ගන්නවා. මේ මහගත්ත සයිඩ් දෙක ඊට පස්සේ අවුට්ලයින් කරගන්න ඕනේ හොඳ පිට පැත්තට හරවලා. අවුට්ලයින් කරගන්නකොට අපේ ඒ මැහුම් වාසිය බැක් කොටසට හරවගෙන තමයි අවුට්ලයින් එක ගහන්නේ. ඒ විදිහට අවුට්ලයින් එකත් සයිඩ් දෙකටම දාගන්නවා.
ඉතින් මෙන්න මේ විදිහට තමයි අවසානයේ ඔයගලන්ට බලා ගන්න පුළුවන්. දැන් අපිට තියෙන්නේ මේකට බෑන්ඩ් කොටස අල්ලගෙන හක් අල්ලන විදිහ බලන්න. ඉතින් මම මේ කොටස part 2 විදිහට තවත් විදිහකින් ඔයගලන්ට අරගෙන එන්නම්.